Well, ඔබ ඩයඩ් ලෙග් සින්ඩ්‍රෝම් ගැන අහලා තියෙනවද? ඔබ අසැටි පරිදි ඒ බේකර වුවත් ඔබ සිතුම් තරම් බේකර නැහැ. ඩයඩ් ලෙග් සින්ඩ්‍රෝම් කියන්නේ මුලිකවම උරහිස් වේදනාවක් විශේෂයෙන්ම ඔබ උරහිස් ඉදිරිපස සන්දස්ත මාස්කල් වන් ක්වොඩ්‍රයිසෙප්ස් මාස්කල් එක. ඒ සමානයෙන් මස්පෙන්ඩේට සජ්ජ පහරක් ලැබීමෙන් පසු වේදනාවක් ඇති වී නැත්නම් එය අපොරොතෙක්ෂිපක තුවාලයකින් පසු ඇතිවන මිස්පෙන්ඩ සන්දස්තයක් විය හැකිය. ඇයි එය ඇති වෙන්නේ? නමුත් වඩාත් වැදගත් වෙන්නේ ප්‍රංගින උරහිස් අවට වේදනාව ගැන පැමිණිලි කරන අතරේ ඔවුන්ගේ සමානයේ කටයුතු කිරීමට නොහැකි වීමයි. ඔබට විශේෂයෙන් කරඩු විදිය විශේෂයක් හමුවේ පිළිබඳව වැඩිදුර තීරුම් ගැනීම සඳහා මුරයි පරීක්ෂණයක් මගින් තුවාලයේ සහ තුවාල මට්ටම තීරුම් ගැනීම සඳහා වැඩිදුර විමර්ශනය කිරීමේදී විමසා බලන්න. කළමනාකරණය වෙන්න විවේක ගැනීම, අයිසිය දීමින්, පිළිතුරු දෙපතෙක් ඖෂධ ගැනීම, සහ සේවය ලැබීමෙන් පසු සිත 3 හා 4ක් නිවැරදි පරිතිස්කරණයක් ආරම්භ කිරීම සහ මාස 2 හා 3කට පසු ඔබ ශක්ති පුහුණුවට නැවත පැමිණීම සාතික කර ගැනීමයි. සෝටි